සුබ දවසක් වේවා. ගොඩක් ආදරෙන් ඔයාව අදත් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්නේ angel numbers ගැන. මොනවද මේ angel numbers කියන්නේ? කවුද මේවා අපිට පෙන්වන්නේ? මේකෙන් මොනවද ලැබෙන වාසි? මේ angel numbers දැක්කොත් අපිට මොකද්ද මේ දෙන්න හදන පණිවිඩය? අද මේ වීඩියෝ එක ඉවර වෙන්න කලින් මේ angel numbers ගැන සියලුම කරුණු මම ඔයාලට කියලා දෙනවා. අපි යන් වීඩියෝ එකට. ඉතින් මේ ඒන්ජල් නම්බර් එකක් කියන්නේ පිළිවෙලට ලස්සනට සැකසිච්ච ඉලක්කමකට. එකම ඉලක්කම 3-4 පාරක් වෙන්න පුළුවන්. එකක් ඇර එකක් ඉලක්කම් වෙන්න පුළුවන්. 1 1 1 1 4යි 4යි 4 5යි 5යි 5 8යි 8යි 8 10යි 10 11යි 11 12යි 12 මේ වගේ පිළිවෙලට ලස්සනට සැකසිච්ච ඉලක්කම්. මොනවද මේ? මේ ඒන්ජල් නම්බර්ස් වලටම තමයි සින්ක්‍රොනිසිටිස් කියන්නේ. මොනවද මේ? මේ ඒන්ජල් නම්බර්ස් කියන්නේ ඔයා මොකක් හරි බිල් එකක් පේ කරන්න යනකොට ඒ බිල් එක amount එක 4444යි. ඊට පස්සේ ඔයා වාහනයක නම්බර් ප්ලේට් එකක් බලද්දි 12යි 12 වෙන්න පුළුවන්. ඔයා ෆෝන් එකකින් වෙලාව බලද්දි 10යි 10 22යි 22 මෙහෙම දකින්න පුළුවන්. ඔයා මොන වෙලේ හරි ෆෝන් එකකින් කෝල් එකක් ගන්න හදනකොට නම්බර් එකක් ඩයල් කරනකොට මේ මොන අවස්ථාවකදී හරි ඔයාට ඒන්ජල් නම්බර්ස් පේනවා නම් ඔන්න විශ්වය ඔයාත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. මේක විශ්වාකර්ෂණ නීතියේදී ඉතාමත් වැදගත් පාඩමක් මේ ඒන්ජල් නම්බර්ස් කියන දේ. මේ ඒන්ජල් නම්බර් එකක් කියන්නේ විශ්වය ඔයාට පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. ඇයි එයා ඉලක්කම් පාවිච්චි කරන්නේ? ඔව් අපි හැමෝටම ඉන්නවා ගාඩියන් ඒන්ජල් කෙනෙක්. අපි හැමෝටම අනිවාර්යෙන්ම ඉන්නවා ගාඩියන් ඒන්ජල් කෙනෙක්. එයා හරහා තමයි විශ්වය අපිට පණිවිඩ එවන්නේ. ඇයි එයා ගාඩියන් ඒන්ජල් හරහා අපිට පණිවිඩ එවන්නේ? ඔයාට හිතෙන්න පුළුවන් ඇයි එයාට බැරිද අපි ගාවට ඇවිත් උදව් කරන්න? ඔච්චරටම විශ්වය ප්‍රබලයි නම්, ඔච්චර විශ්වය බලවත් නම් ඇයි එයාට බැරි ළඟට ඇවිත් උදව් කරන්න? බෑ. මේ විශ්වයේ ගනුදෙනු වැඩ සිද්ධ වෙන විදිහක් තියෙනවා. විශ්වාකර්ෂණ නීතියේදී කියනවා යුනිවර්සල් ලෝ කියන විශ්වීය නීතිය. මෙන්න මේ යටතේ තමයි මේ සමස්ත විශ්වයම පාලනය වෙන්නේ. අන්නේ පාලනය වෙන නීතියට අපි හැමෝම අනුකූල වෙන්න ඕනේ. මේකටම තමයි අපේ කතාවෙන් කියන්නේ සෝබාදහම කියලා. ඔව්. ස්වභාව ධර්මයට මේ ලෝකේ ඉන්න හැම පුද්ගලෙක්ම යටත් වෙන්නම ඕනේ. යටත් වෙන්නම ඕනේ. වෙන්නේ නැත්තම් ස්වභාව ධර්මය දන්නවා හොඳින් හෝ නරකින් අපිව යටත් කරගන්න විදිහ. හොඳින් හෝ නරකින් පුද්ගලයන්ගේ ජීවිතවල විවිධ වෙනස්කම් වෙනවා. හොඳ දේවල් වෙනවා, නොහිතන වෙලාවල් වල හොඳ දේවල් වෙනවා, නොහිතන වෙලාවල් වල නරක දේවල් වෙනවා. මේ හැම දෙයක්ම ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙන්නේ. මම ඒකයි අට හැමදාම කියන්නේ ඔගේ සිතුවිලි අලුත් කරගන්න. ඔගේ සිතුවිලි යහපත් කරගන්න. මේ විශ්වයට ඔගේ හිතින් මනසින් හැම වෙලේම යහපත් දේවල් මුදා හරින්න. ඔගේ ජීවිතේට හරි ඉක්මනින්ම ලස්සන දේවල් ආකර්ෂණය වෙනවා. ඔය නොහිතන සුන්දර සාර්ථක දේවල් ඔගේ ජීවිතේට ළඟා වෙනවා. ඉතින් මේ විශ්වාකර්ෂණ නීතියේදී ඔයාට මේ ඒන්ජල් නම්බර්ස් පෙන්නනවා කියන්නේම ඔයාට මේ විශ්වය පණිවිඩ දෙනවා. දුක් වෙන්න එපා. ඔයාට ඒන්ජල් නම්බර්ස් පේන්නේ නැත්නම් මේ ගාඩියන් ඒන්ජල් නම්බර්ස් හරහා විතරක් නෙවෙයි. ඔයාට සිහින හරහා ගනුදෙනු කරනවා. ඉතින් මේ විශ්වාකර්ෂණ නීතියේදී ඔයා නොහිතන වෙලාවක ඉබේටම තමයි ඔයාට මේ ඒන්ජල් නම්බර්ස් පේන්නේ. අහමු ලෙස ඔයාට ඒන්ජල් නම්බර්ස් පේන්න පුළුවන්. මේ ඒන්ජල් නම්බර් එකක් දැක්ක සැනින් ඔයාට කියන්න බෑ ඒන්ජල් නම්බර් එකක් පෙනුන ගමන්ම ඔයාට සුබ දෙයක් වෙනවා හොඳ දෙයක් වෙන්න යනවා හොඳ දෙයක් පෙන්වන්න විශ්වය මේක කියනවා කියන්නම බෑ මෙහෙමයි ඒන්ජල් නම්බර් එකක් ඔයාට පේන්නේ ඔයා දුකටපත් වෙච්ච වෙලාවක මොකක් හරි බ්‍රේක් අප් එකක් වෙලා ඉන්න වෙලාවක ඔයා දැඩි පීඩනයකින් තරහකින් වෛරකින් ඉන්න වෙලාවට ඔයා මොකක් හරි වැරදි තීරණයක් ගන්න යන වෙලාවට මේ විශ්වය ඔයාට ඒන්ජල් නම්බර් එකක් පෙන්නනවා. අන්න මේ හැම ඒන්ජල් නම්බර් එකකටම තේරුමක් තියෙනවා. ඒකෙන් සමහර ඒන්ජල් නම්බර්ස් කියනවා ඔය තීරණේ ගන්න එපා. ඔගේ ජීවිතේ තවත් අල්ලන් ඉන්න, උත්සාහවන්ත වෙන්න, වැටෙන්න එපා. ජීවිතේ අල්ලන් ඉන්නවට පුළුවන්. ඔගේ ජීවිතේට සුන්දර ලස්සන දේවල් හරි ඉක්මනින් ලැබෙනවා. ඉවසන්න.
මෙන්න ඔයාට මොටිවේට් එකක්. මෙන්න ඔයාට දිරිමත් කිරීමක්. අන්න විශ්වයේ මේ හැම විදිහකින්ම ඔයාට පණිවිඩයක් එවනවා. ගාඩියන් ඒන්ජල් හරහා. එයා ඔයාට පණිවිඩයක් දෙනවා. ඔයා හොඳ කෙනෙක් වුණත් නරක කෙනෙක් වුණත් හැම වෙලෙම ගාඩියන් ඒන්ජල් ඔයාට මඟ පෙන්වනවා. මේ ජීවිතේ සාර්ථක කරගන්න. ඉස්සරහට සුන්දරව සාර්ථකව මේ ජීවිතේ හැඩගස්ව ගන්න ඔයාට උදව් කරනවා. ඒකයි මම කියන්නේ හැම වෙලේම ඔයා හොඳ කෙනෙක් වෙන්න. යහපත් කෙනෙක් වෙන්න. ඔයාගේ ජීවිතේ හරි සුන්දර වෙනස්කම් වලින් පිරිච්ච ලස්සන තැනක් වේවි. කොච්චර මොන දේවල් කරත් ඔයා කුහකකමින් ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් හිත ඇතුලේ මේ වෛරය ඊර්ෂ්‍යාව කුහකකම තියාගෙන ඉන්නවා නම් ඔයාගේ ජීවිතේට සුන්දර දේවල් එන්නේ නැහැ. කොච්චර දැඟලුවත් ඔයා කොච්චර මොන රැකියාවක් කරගෙන කොච්චර දැඟලුවත් ඔයා කොච්චර ඉගෙන ගත්තත් ඔයාට හිතුණත් මොනතරම් ඔයා සාර්ථකයි කියලා ඔයාගේ ජීවිතේ කිසිම ඵලදායීකමක් නැති වෙන්න පුළුවන්. කිසි සතුටක්, සැනසීමක්, නිදහසක් නැති හරි කාර්යබහුල පීඩාකාරී ජීවිතයක් ඔයා ගෙවනවා වෙන්න පුළුවන්. ජීවිතේට සුන්දර සාර්ථකත්වයේ නිදහස ලැබෙන්නේ සුන්දර මිනිස්සුන්ට විතරයි. උත්සාහ කළා බලන්න මේ දේවල් හැම වෙලෙම ඔය දේවල් බොරු පට්ටපල් බොරු උත්සාහ කරොත් මහන්සියොත් විතරමයි ජීවිතේ සාර්ථක වෙන්නේ කියන මානසික තත්ත්වෙ ඉන්න එපා. චුට්ටක් භාවනා කරලා බලන්න මේ දේවල් ගැන හොයලා බලන්න. මනස හිත සැහැල්ලු කරගෙන යහපත් දේවල්ම මේ මනසින් එළියට දාලා බලන්න. ඔයාගේ ජීවිතේ වෙනස් වෙයි. ඔයා හිතනවටත් වඩා සුන්දර විදිහට. ඔයාගේ ජීවිතේ වෙනස් වේවා හිතනවටත් වඩා සුන්දර විදිහට. ඉතින් මේ දේවල් බොරු කියලා බැහැර කරන්න එපා. ඔයාගේ පුංචි පටු මනසෙන් හිතලා මේ ලෝකේ හැම දෙයක්ම අත්හරින්න එපා. විද්‍යාවට හම්බ වෙලා තියෙන්නේ මේ ලෝකේ තියෙන ඇත්ත දේවල් වලින් 2% විතරයි. විද්‍යාවට හසු නොවිච්ච මේ ලෝකේ ඇත්ත දේවල් ඕන තරම් තියෙනවා. චුට්ටක් හොයලා බලන්න, රිසර්ච් එකක් කරලා බලන්න, Google එකේ සර්ච් කරලා බලන්න, පොඩ්ඩක් මේවා අත්හදා බලන්න. ඔයාටම තේරෙවි මේ ජීවිතයේ අර්ථවත් භාවය. ජීවත් වෙන්නම් වාලේ ඔහේ ජීවත් නොවි. මේ දේවල් චුට්ටක් හොයලා බලන්න. ඔයාගේ ජීවිතේ සැබෑම අර්ථය ඔයාට තේරෙයි. සැබෑම අර්ථය මොකක්ද කියලා ඔයාට දැනගන්න ලැබෙයි. ඔයාගේ අත්දැකීමෙන්ම දැනගන්න ලැබෙයි. මේ විශ්වයේ සුන්දර ඔයා නොදන්න දේවල් අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. චුට්ට චුට්ට අත්හදා බලන්න. ඔයාගේ ජීවිතේ සාර්ථක වෙයි. හිතනකටත් වඩා ලස්සනට. ඉතින් මේ විශ්වය ගණිතය හරහා මේ ඉලක්කම් හරහා ඔයාට බලපෑම් කරනවා. ගණිතය කියන්නේ මේ විශ්ව භාෂාව. මේ විශ්වය නිර්මාණය වෙලා තියෙන්නේ ගණිතය හරහා. කිසිම කෙනෙක්ට කොයි කාලයකදීවත් දියුණු කරලා අවසන් කරන්න බැරි දැනුමක් මේ ගණිතය කියන විෂය තුල තියෙනවා. මේක ලොකු විෂයපතයක්. ඉතින් මේ දේ ඇතුලේ තියෙන මේ ඉලක්කම් වලින් මේ විශ්වයට බලපෑම් කරන්නේ ඒකයි. ඒකට හිතෙන්න පුළුවන් ඇයි මෙයා ඉලක්කම්ම පාවිච්චි කරන්නේ? එයාට බැරිද වෙන මොකක් හරි ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරන්න? බෑ. විශ්වීය නීතිය, මේ යුනිවර්සල් ලෝ එක, මේ නීතිය පාවිච්චි කරලා තමයි එයා අපිට බලපෑම් කරන්නේ. අපේ රට පාලනය වෙන නීතියක් තියෙනවා. මේ අපේ රට පාලනය වෙන විවිධ නීතීන්, රෝමන් ඩච් ලෝ වෙන්න පුළුවන්, මේ රෝමලන්දීසි නීති මේ වගේ විවිධ නීතීන් තියෙනවා. ඒ වගේ තමයි මේ විශ්වයත් පාලනය වෙන නීතියක් තියෙනවා. මම ඒකයි ඔයාලට කියන්නේ සබා දහමට අනුගත වෙන්න. ස්වභාව ධර්මයට අපිව අවශ්‍ය නැහැ. ස්වභාව ධර්මයට අපිව අවශ්‍ය නැහැ. අපිටයි ස්වභාව ධර්මය අවශ්‍ය. ඒ නිසා හැම වෙලෙම එයාට යහපත් දේවල් මුදා හරින්න. එයා ඔයාට යහපත් දේවල්ම දෙනවා. මේ හැම ඒන්ජල් නම්බර් එකකම ඔයාලට කොයි වෙලේ හරි ආම්බුලන්ස් දැක්කොත් ඒන්ජල් නම්බර් එකක් මේ ඕන එකක තේරුමක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වෙලාවෙම Google එකේ සර්ච් කරාට පස්සේ ඔයාලට පැහැදිලිවම මේ ඒන්ජල් නම්බර් එකේ හරිම මීනින් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන වෙලාවක ඉන්න සර්ච් කරලා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙත් අගට ඒන්ජල් නම්බර්ස් ඔය ප්‍රසිද්ධම ඒන්ජල් නම්බර්ස් කිහිපයක තේරුම් දාලා තියන්නම්. ඒකට ඔයාලට පුළුවන් ඒක බලලා අයිඩියා එකක් ගන්න. ඉතින් මොන ප්‍රශ්නයක් වෙලා ඔයා මේ වෙලාවේ තනි වෙලා දුකකින් පීඩනයකින් හිටියත් ඔයා තනි වෙලා නැහැ. ඔයා වෙනුවෙන් මෙලොකේ ගාඩියන් ඒන්ජල් කෙනෙක් ඉන්නවා. අපි හැමෝටම අනිවාර්යයෙන්ම ගාඩියන් ඒන්ජල් කෙනෙක් ඉන්නවා. එයා ඔයාට උදව් කරනවා. මේ ජීවිතේ අල්ලන් ඉන්න, උත්සාහවන්ත වෙන්න, විවිධ දේවල් කරලා ඔයාට ඔයාගේ මේ ජීවිතේ සාර්ථක කරගන්න එයා උදව් කරනවා. වෙන්න ඕනි ඔයාගේ සිතුවිලි යහපත් කරගන්න. සමාජයට මේ විශ්වයට යහපත් දේවල් මුදා හරින්න. හිතින් මනසින් හැම වෙලෙම යහපත් දේවල් හිතන්න. එක එක්කෙනාට වෛර කර කර, ක්‍රෝධ කර කර, ඊර්ෂ්‍යා කර කර, අරයා මට වැඩිය කරයි, මෙයා මට වැඩිය කරයි කියලා කෙනෙකුගේ ජීවිත එක්ක ඔයාගේ ජීවිතය සංසන්දනය කරන්න එපා. හැම දෙයක්ම යහපත් විදිහට දකින්න, ධනාත්මක විදිහට හිතන්න. අනිත් අයටත් යහපතක් වෙන්න කියලා හිතලා ආගේ ජීවිතේ ගත කරන්න. අනේ අපිට ඕවා කරන්න වෙලාවක් නැහැ. සාර්ථක වෙච්ච මිනිස්සු ඕවා කරාද? මේවා විශ්වාස කරන්නේ මෝඩයෝ. මේ වගේ දේවල් හිතන්න එපා. මේ වගේ දේවල් විශ්වාස කරන්නේ නැහැ කියන්නේ ඒක වගේ පරිණතකම නෙමෙයි.
ඔයාට මේ සම්බන්ධ තියෙන දැනුම අඩුකම. ඔයා මේ සම්බන්ධව දන්නේ නැහැ. ඔයා එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලලා නැහැ. මේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. අන්න ඒක නිසා ඔයා මේ දේවල් දන්නේ නැහැ. නැතුව මේ දේවල් බොරු නෙමෙයි. ලෝකේ පුරා මිලියන ගණන් සාර්ථක වෙච්ච මිනිස්සු මේ law of attraction කියන දේ පාවිච්චි කරා. මේ දේවල් කියා දෙන්න සමහර අය මුදල් අය කරනවා. මේ වෙනුවට කෝසස් තියෙනවා. ඔයාට ගිහින් ඒවට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ දේ මේ තරම්ම ඔයා හිතන තරම්ම බොරුවක් නෙමෙයි. මේක මේ භෞතික ලෝකේ කතා කරන ඇත්තම ඇත්ත දෙයක්. අත්හදා බලන්න, හොයලා බලන්න, කරලා බලන්න. ඔයාට තේරෙයි ටික ටික මේ දේවල් ඇත්ත කියලා. මේ දේවල් මොනවද මේකෙන් ඔයාලට ලැබෙන්නේ මොනවද කියලා ලැබෙයි. මේකට ඔයාලට වෙනම කාලයක් වැය කරන්න අවශ්‍ය නැහැ. වෙනම මුදලක් වැය කරන්න අවශ්‍ය නැහැ. එදිනෙදා වැඩ කරන ගමන් තව කෙනෙක් එක්ක තරඟ කරන්නේ නැතුව අනිත් කෙනාට වෛරකම්, ඊර්ෂ්‍යාකාරකම් කරන්නේ නැතුව පුළුවන් විදිහට එයාලට උදව් කරන්න. ඔයාගේ ජීවිතේ නොහිතන තරම් සාර්ථක වේවි. ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධකමින් පිරීලා තියෙනකොට ඔයාගේ මේ ශරීරය වටා තියෙන ලයිට් බොඩි එක, එනර්ජි බොඩි එක, එහෙම නැත්නම් ඕරා එක කැත වෙනවා. මේ ඕරා එක ඔයාගේ යහපත් සිතුවිලි වලින් නිර්මාණය වුණ එකක්. ඒකයි මම ඔයාලට හැම වෙලෙම කියන්නේ මේ ඕරා එක පිරිසිදු කරගන්න, ලස්සන කරගන්න. සම්පූර්ණයෙන්ම ඕරා එක ගැන කරපු වීඩියෝ එකක් මේ වීඩියෝ එකට ලින්ක් කරන්නම් පහලින්. ඒ ලින්ක් එකෙන් ගිහලා ඔයාලට පුළුවන් ඕරා එක ගැන සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේ සම්පූර්ණ මුල ඉඳන් ඕරා එක ගැන කියලා දෙනවා. ඉතින් මම මේ channel එක පුරාවටම ඔයත් එක්ක කතා කරනවා මේ විශ්ව ආකර්ෂණ නීතිය ගැන මුල ඉඳන්ම සහ කොහොමද ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්නේ වෙනුවෙන් මොනවද කරන්න ඕනේ. ඔයාට බාධාවක් කරදරයක් ආවොත් කොහොමද මේ විශ්ව ආකර්ෂණ නීතියෙන් උදව් ගන්න කියලා සම්පූර්ණ මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඉස්සරහට මේ වගේම වැදගත් වීඩියෝස් ගොඩාක් මම අරගෙන එනවා. ඉතින් ඒන්ජල් නම් එකක් දැක්ක සැනින් මගහරින්න එපානේ. ඕවා බොරු. ඕවා පාවිච්චි කරන්නේ මෝඩයෝ පිස්සෝ මේ දේවල් බොරු කියලා අහකට දාන්න එපා. චුට්ටක් ඉගෙනගෙන බලන්න, හොයලා බලන්න. ජීවිතේ ධනාත්මක විදිහට වෙනස් වෙයි. එහෙමනම් මේ වගේම වටිනා වැදගත් වීඩියෝ එකක් මම ඉක්මනින්ම අරගෙන එනවා. එතකන් අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාගේ අදහස comment එකකින් දාන්න. අදට මේ වීඩියෝ එකකින් මම නවතිනවා. wish you all the best.